අත ඔහෙලට දෙන්න හදන්නේ 100ගේ කිරියත්තගේ රහස් වට්ටෝරුවේ රහටම අඹ චාත්නි ඔන්න වැට්ටා. ලොකු බුදු වෙලාවකට කිරියත්තක චට්නි කරන මුළු ගමම පොර කන. අද මචං මේක මං ඔහෙලට හදන්නේ හද්ද සාම්ප්‍රදායික විදියට. මුලින්ම ඔහෙලා මේක ඇහැගන්නෝ. අඩෝ උඹ මං කියපු විදියට බැට ටික තිව්වයි දෝනිගේ අක්කා ඇටේ ගන්න හරි ආසයි යෝයි. මචං මේක 100 කියන විදියට හිච්චි කෑලි වලට කපා ගන්න ඕන. එතකොට මේක හොඳට තැම්බෙනවා නැතේ 100. ඔව්. නෝහත් ඉස්සර වේ අපි කිරියත්ත වේ පෙට්ටි මිනිස්සු දාගත්ත චට්නි එක. අඩෝ ලොකු සුදු උඹ පෙට්ටි මිරිස් කැපුවා වගේ නෙවෙයි හරිය ආදු අල්ලන්නේ නැහැ හොඳේ. මුලින්ම පොල් තෙල් මචං මේක නැතුවම බැරි දෙයල්ලු මේ අබ අපේ මචං අබ තිබ්බේ නැහැ 100 එද්දි තමයි ගෙනාවේ නැතේ 100. ඔව්. ඊගාවට මචං ඉඟුරු සුදුලුණු ඔහෙලා කල් තියා ගන්න ඕන නම් මචං මේ සුදුලුණු දාන්න එපා. අපේ ගෙදර ගොඩක් කට්ටිය ඉන්න හින්දා අද හෙටම කනවා. මචං මේකේ රසය සුවඳ වැඩි කරගන්න රස රහස තමයි කුඩුඳු එනසාල් කරාබු නැති. කුරුතු සීනිච්ච දා ගන්න ඕනේ. වතුර පෙට්ටි මිරිස් ඊගාවට මචං මිරිස් කුඩුයි කහයි ගම්මිරිස් කුඩු. ගම් මිරිස් කුඩුයි. ලුණු හිච්චක් දැන් නම් මචං මේක හොඳට නටනෝ. දැන් තමයි මචං මේ අඹ ටික දාගන්න ඕන. කුරුතු ඔක හොඳට කරකව ගන්න. අනේ යාළු සමා වෙන්න ඕන මචං මට ඔහෙල්ට කියන්න බැරුවා මේකට අඹ ගනිද්දි ගන්න ඕන ලාවට ඉදුණු අඹ. වෙනද වගේ මචං ගහේ බඩු ගමේ විනාකිරි මට දෙන්නේ ඉතින් උඩහගෙදර අජිත් මාමා. ඊගාව 100 කර පිංචා 100 කර පිංචා. මේ චට්නි එකේ මචං රසයයි උකු ගතියයි වැඩි වෙන්න මචං මම රට ඉඳි හිච්චකුත් දාගන්නවා. කුරුතු විජාට මේක නිවා ගන්න අපල්ලම ඇවිල්ලා. ඔහෙ මේ ගෙදර යන්න ඕන. හරිය කොහොමද බඩු? චොබ්බඩු. චොබ්බඩු.